ඔබ ධනවත් වෙන්නට නම් ඔබ තුළ ප්‍රබල මානසික පරිවර්තනයක් ඇතිවිය යුතුයි කියන කාරණාව ඔබ දන්නවද? බොහෝ දෙනෙක් හිතනවා ධනවත් භාවය Taman වෙත ළඟා වෙන්නේ දැනුම, කුසලතා, හැකියාව, අවස්ථා වගේ දේවල් Tamanට ඕපන් වෙන්න ගත්තාම කියලා. හැබැයි සත්‍ය කතාව තමයි මේ දේවල් ඕපන් වෙන්නත් Taman තුළ අර කියපු ප්‍රබල මානසික පරිවර්තනය ඇතිවිය යුතුව තිබෙනවා. හිතන්න පුද්ගලයෙක් ඉන්නවා Tamanට මිලදී ගත නොහැකි මිල අධික දෙයක් දකින විට ඔහු කල්පනා කරනවා මට මේක මිලදී ගන්නට තරම් මූල්‍ය ශක්තියක් නැහැනේ. මට මේක කවදාවත් මිලදී ගන්න බැරි වෙයි කියලා. හැබැයි ඒක ඔහු තුළ ශක්තියක් ඇති කරන්නේ නැහැ. ඔහු තුළ ශක්තියක් තිබෙනවා නම් ඒක හීන කරනවා. හැබැයි ඔහුටම හිතන්න පුළුවන් නම් මම මේක කොහොමද මිලදී ගන්නේ? මේ දේ මිලදී ගන්න පුද්ගලයා බවට මම පත් වෙන්නේ කොහොමද කියලා. ඒක ඔහු තුළ තිබෙන ශක්තිය වැඩි දියුණු කරනවා. ඒ විතරක් නෙවෙයි. ඒ සඳහා Taman දැනුමෙන්, හැකියාවෙන්, කුසලතාවයන්ගෙන් අවස්ථාවන් සොයාගෙන යාමෙන් පෝෂණය විය යුතු ආකාරය කෙසේද කියලා ඔවුන් පැහැදිලිව දකින්නට පටන් ගන්නවා. Tamanට කවදාවත් ඒ වෙත ළඟා විය නොහැකියයි සිතන දුර්වල මානසිකත්වයෙන් මිදී ඒ දේ Taman වෙත ළඟා කරගන්නේ කොහොමදයි කියලා හිතපු මිනිසුන් මූල්‍ය සාර්ථකත්වයට ගියේම මෙන්න මේ කාරණාව නිසා. Tamanට කිසිවකුත් නැතිව මේ ලෝකයේ ගමන් ආරම්භ කරන මිනිසුන් ගමන නිමාවේදී බොහෝ දේවල් අත්පත් කර ගැනීමේ රහස බවට පත් වෙන්නේ මෙන්න මේ කියන මානසික පරිවර්තනය. මේ මානසික පරිවර්තනයට පුළුවන් ඔබට නොමැති දැනුම, හැකියාවන්, කුසලතාවයන් සහ අවස්ථා ඔබට නිර්මාණය කර දෙන්න. එනිසා ධනවත් වීම තාක්ෂණික කාරණාවකට එහා ගිය මානසික පරිවර්තනයක විප්ලවයක ප්‍රතිඵලයක් බව දන්නා මිනිසුන් තමන්ගේ ගමන ආරම්භ කරන්නේ අන්නේ විප්ලවය ආරම්භ කරමින්.